Hi guys, welcome back to my YouTube channel. ඔන්න ඉතින් අද අරගෙන ඇවිල්ලා තියෙන්නේ study vlog එකක්. ඉතින් මේ vlog එක start වෙන්නේ 12 පහුවෙලා. ඒ කියන්නේ පාන්දර. ඉතින් දැන් 12:17යි වෙලාව. මම මේ වෙලේ තමයි මේ වීඩියෝ ක්ලිප්ස් ටික ගත්තේ. ඉතින් මට කම්මැලි වගේ හිතුන නිසා මම කලින් ඉඳන්ම වැඩ කළා. ඊට පස්සේ ටිකක් ඉතින් කම්මැලි හිතුන නිසා මම vlog එකක් start කරන්න පටන් ගත්තා. ඉතින් අපි හැමෝම එකතු වෙලා එන පාඩම් කරන්න යමු. ඉතින් තනියම වැඩ කරන්න ඕනේ නැති නිසා මම ඔයාලවත් මේ වැඩේට එකතු කරගත්තා. ඉතින් ඔයා මගේ channel එකට අලුත් යාළුවෙක් නම් ඔයාව ආදරෙන් පිළිගන්නවා. අමතක නොකර channel එක subscribe කරලා මගේ channel එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. ඔන්න ඉතින් 10 වසරේ මගේ යාළුවන්ට මම ෆොටෝස් ටිකක් දාලා තිනවා සතර කමන්ත්‍රණි පාඩමේ ලිහිල් බසින්. ඉතින් ඔයාලට ගිහින් PDF හදාගෙන print out අරගන්න පුළුවන්. ඉතින් මම හිතනවා ඔයාලට ඒක ගොඩක් ප්‍රයෝජනවත් වෙයි කියලා. ඒ නිසා ඔයත් 10 වසරේ මගේ යාළුවෙක් නම් ඔන්න මගේ channel එකට WhatsApp channel එකට join වෙන්න පුළුවන්. මට හම්බෙන notes, එතකොට short note වගේ දේවල් මගේ channel එකත් එක්ක share කරගන්නවා. ඒ නිසා ඔයාව ආදරෙන් පිළිගන්නවා මගේ channel එකට. එහෙනම් ඉතින් කැමති අය join වෙන්න මම පල්ලෙහාන් link එක දාලා තියන්නම්. දැන් මම මගේ maths class එකේ homeworks ටිකකුයි ගණන් වගේකුයි හදන්න තමයි හදන්නේ. ඉතින් මේ දවස්වල ඉස්කෝලේ තියෙන නිසා ටිකක් වැඩි. මොකද දැන් උගන්වනවා අපිට වාඩි විභාගෙට ළඟ නිසා දැන් ඉතින් උගන්වනවා වැඩි. ඒ නිසා ඉතින් හැමදාම ඉස්කෝලේට යන්න වෙනවා. චුට්ටක් විතර වැඩි. ඉතින් බැරි වුණු පාඩම් එහෙම කවර් කරගන්න තියෙනවා. ඉතින් ටිකක් විතර වැඩි. චුට්ටක් ඉතින් මට අමාරුම ගණන් විෂය තමයි. ඔයාලගේ ඉස්කෝලේත් මේ දවස්වල උගන්වනවද කොහොමද තත්ත්වය කියලා කියාගෙන යන්න ඉතින්.
ඔන්න ඉතින් මේ vlog එකේ cute දිග කමෙන්ට් දාන අයට ඔන්න මම ඊළඟ vlog එකේදී අනිවාර්යෙන්ම ආයෙ කමෙන්ට් එක කියවනවා. අනිවාර්යෙන්ම ඔයාගේ නමත් එක්ක ඔයාගේ කමෙන්ට් එක ලස්සනට දාගෙන යන්න. ඉතින් මම කිව්වා වගේම කරා. ඔයාලා තමයි ඉතින් කමෙන්ට් එක දාන්න ඕනේ ලස්සනට. ඉතින් මම ලස්සන කමෙන්ට් එක තෝරලා මොකද කරන්නේ? බලමුකෝ මම මොකක් කරයිද කියලා. දැන් නම් වෙලාව පාන්දර 1:00ත් පහු වෙලා. මම දැන් පොඩි බ්‍රේක් එකක් කරගත්තා. එක දිගට වැඩ කරපු නිසා. ඔන්න ඉතින් දැන් ඒ වැඩ ටික නම් ඉවරයි. හෝම්වර්ක්ස් දුන්නු ටික ඔක්කොම ටික ඉවර කරා. ඔන්න ඉතින් අදට මෙතනින් වැඩ ටික ඉවරයි. ඒ කියන්නේ මේ vlog එක ඉවර වෙන්න ළඟයි. එහෙනම් අපි ඉක්මනටම මේසය අස් කරගෙන ඉමු. ඉතින් 12ත් පවෙලා තිබ්බ නිසා මම නිදාගත්තා. ඉතින් මම මේ වීඩියෝ එකේ අන්තිමට තව වීඩියෝ ක්ලිප්ස් ටිකක් ඇඩ් කරලා තියෙනවා. අපි ඒ ටිකත් බලමුකෝ. ඉතින් WhatsApp channel එකේ ඉන්න අය නම් දන්නවා මේ මොකක්ද කියලා. අපි බලමු. මම WhatsApp channel එකත් එක්ක නම් මේ ගැන share කරගත්තා. ඉතින් මේ තියෙන්නේ මම මගේ යාළුවයි කවර් කරපු දෙවෙනි ඉවෙන්ට් එක. ඔයාලා කලින් ඉඳන් වීඩියෝස් බලනවා නම් ඔයාලා පළවෙනි ඉවෙන්ට් එකත් බලන්න ඇති. ඔන්න ඉතින් මේ තියෙන දෙවෙනි ඉවෙන්ට් එක මේක නාට්‍යයක් එක්ක යන දෙයක්. ඒ කියන්නේ මෙතන තියෙන ජහුට නාට්‍යයි සින්දු වෙන්දේසි ඒ වගේ දේවල්.
ඉතින් ඔන්න මං ඒ වීඩියෝ ක්ලිප්ස් උත් මේකට ඇඩ් කරා. ඉතින් ඔය උඩින් මම ෆොටෝස් දාන්නේ මම ෆොටෝස් ගහලා එඩිට් කරපු ඒවා. ඉතින් ඔයාලට ඔක්කොම ෆොටෝස් බලන්න ඕන නම් WhatsApp channel එකේ මගේ FB page එකේ link එක දාලා තිනවා. ඒකට ගිහින් බලන්න පුළුවන්. ඉතින් මේ තියෙන්නේ මම order කරපු flower candles වගේක්. ඉතින් ඔයාලට සුවඳ flower candles ඕනේ නම් මම පල්ලෙහින් යාළගේ නම්බර් එක දාලා තියන්නම් contact කරගන්න පුළුවන්. මට තාම යාළගේ page එක හම්බුනේ නැහැ. මමත් අපේ යාළුවෙක් කරා තමයි මේ flower candles ගෙන ගත්තේ. ඒ නිසා මම පල්ලෙහින් contact number එක දාලා තියන්නම්. ඔයාලට ඉතින් පුළුවන් මේ වගේ සුවඳ flower candles ගෙන ගන්න. ඉතින් මේ rose පාටට තියෙන්නේ lavender සුවඳ. ඉතින් මාරම සුවඳයි. එහෙනම් ඉතින් අමතක නොකර WhatsApp channel එකට join වෙන්න. ඒ වගේම channel එක subscribe කරලා තියාගන්න. එහෙනම් අතට ගිහින් එන්නම්. bye.